යල්ලා අවිපි. ඔන්න මේ අලියාත අනාථාගාරේ කෑම වෙලාව. හායි කොහොමද ඔයාලා හැමෝටම ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් මගේ thumbnail එකෙන් ඔයාලා දන්නවා අද මොකක් ගැනද මගේ vlog එක කියලා. ඉතින් ඩුබායි වල අපි අපේ යාළුවොත් එක්ක ඒ කියන්නේ අපේ යාළුවෝ සෙට් කීපයක් ඉන්නවා. ඉතින් ඒක එක සෙට් එකක් තමයි අද මේ අවුරුදු උත්සවය කරන්නේ. ඉතින් මේ අද අවුරුදු උත්සවය අපි කරන්නේ 7 වෙනි අවුරුද්දේ මේ යාළුවෝ ටිකත් එක්ක එකතු වෙලා. ඉතින් හරිම දුකයි කලින් අවුරුද්දේ හිටපු සමහර යාළුවෝ දැන් නැහැ. මොකද යාළුවා වෙන වෙන රටවල් වලට ගිහලා. ඉතින් ඔයාලා මගේ කලින් වීඩියෝස් වල දැකලා තියෙනවා. යොහන් අචිනි මගේ Facebook එකේ ඉන්නේ යාළුවෝ මේක බලනවා නම් එයාලා දන්නවා යොහන් අචිනි දැන් නිව්සීලන්තේ ඉන්නේ. ඒ වගේම නලින් අයියා නීතාකේ ඒ දෙන ඕස්ට්‍රේලියා ඉන්නේ. ඒ වගේම තවත් අය අද එන්න බැරුව ගියා. ඒ වගේම ඩුබායි වල සාමාන්‍යයෙන් අපිට මේ අපි ඉන්නේ ඩිස්කවරි ගාඩන් කියලා අපේ එක යාළුවෙක් ඉන්න පැත්තක. ඉතින් මේ පැත්තේ අපිට නිදහසේ අවුරුදු උත්සවයක් කරන්න ඉඩ තියෙනවා මෙයාලගේ පැත්තේ. ඉතින් අපි හැම අවුරුද්දෙම මෙතනම තමයි අවුරුදු උත්සවය කරන්නේ. ඉතින් ටිකක් උදේම පටන් ගත්තා. මොකද දැන් සමයක. හින්දා දවල්ට හරිම රස්නේ. දැන් ඔයාලට එනවා දැන් කට්ටිය ඔල්රෙඩි ගේම්ස් පටන් අරගෙන ඉන්නේ. ඉතින් මම ඔයාලට කියනවා අද අපේ මේ vlog එකත් එක්ක එකතු වෙලා ඉන්නේ. දැන් ඔයාලට බලන්න පුළුවන් කොහොමද මම මගේ යාළුවොත් එක්ක එකතු වෙලා ඩුබායි වල අවුරුදු උත්සවය කරේ කියලා. ඉතින් අපි කට්ටිය එකතු වෙලා කරන මේ අවුරුදු උත්සවය කොයි වගේද කියලා ඔයාලට අයිඩියා එකක් ගන්න මම ඔයාලට උදේ ඉඳලම අපි කරපු දේවල් පෙන්වන්න හිතුවා. ඉතින් අපි මුලින්ම හැමදාම වගේ කරන්නේ කට්ටිය එකතු වෙලා කැවිලි බෙදාගෙන ගේනවා. ඊට පස්සේ අපි කට්ටියම එකතු වෙලා කැවිලි වලින් කැවිලි මේසයක් ලෑස්ති කරනවා. ඉතින් අපි ගොඩක් වෙලාවට බ්‍රෙක්ෆාස්ට් එකටයි ලන්ච් එකටයිත් එක්කම තමයි මේ කැවිලි මේස ලෑස්ති කරලා අපි ඔක්කොම කාලා බීලා තමයි අපි ඊට පස්සේ ගොඩක් වෙලාවට එළියට ගිහලා ගේම්ස් පටන් ගන්න. ඉතින් සුපුරුදු විදිහටම හැමෝම එක එක જાතියේ කැවිලි බාරගත්තා. ඉතින් මම නම් මේ පාර කොකිස් බාරගත්තේ. ඒ වගේම මම ගොඩක් වෙලාවට ලුණු මිරිස මගේ කලින් වීඩියෝ වල මම කියලා තියෙනවානේ රදිෂ්කගේ අම්මගේ ලුණු මිරිස මං හදලා මෙහි ඉන්න අයත් ඒකට හරි මාසයි. ඒ නිසා මම ගොඩක් වෙලාවට ලුණු මිරිස් හදාගෙන යන්නේ. ඉතින් ඒ වගේම මගේ අනිත් යාළුවෝ මේ වගේ මුං කැවුම් ඊළඟට කැවුම් රුලන් ඒ වගේම කේක් විශේෂයෙන් කියන්න ඕනේ චමරියක්කි. ඉතින් එයාගේ කේක් හරිම රසයි. අපි හැමෝම ආසම කේක්ස්. ඉතින් එයා හදලා තිබ්බා අවුරුද්ද නිසාම කොෆි කේක් එකක් ඒ වගේම පයිනැපල් ඇන්ඩ් පැෂන් ෆෘට් කේක් එකක්. ඉතින් මේ තියෙන්නේ මං හදපු කොකිස්. ඉතින් ඔයාලට පේනවා ඒක නම් එච්චරම ලස්සනට ඇවිල්ලා තිබ්බේ නෑ. ඉතින් මේ වගේ කිරිබතුත් අපි හදලා තියෙනවා. ඉතින් අපි හැමෝම ගෙනාපු කැවිලි මේ විදියට බෙදාගෙන මෙතන කාලා ඊට පස්සේ තමයි අපි හිතුවේ එළියට ගිහිල්ලා එළිය අපි කරන්න හිතාගෙන ඉන්න දේවල් කරනවා කියලා. දැන් කට්ටියම කාලා බීලා හොඳට දැන් තමයි අපි එළියට ආවේ. අපේ අවුරුදු උත්සවයේ එළියේ තියෙන ගේම්ස් ඇක්ටිවිටීස් පටන් ගන්න. හැම අවුරුද්දෙම මම වලට කලින් කිව්වනේ අපි මෙතනම තමයි අවුරුදු උත්සවය කරන්නේ. ඉතින් කොවිඩ් කාලේ හැර අනිත් හැම පාරකම වගේ අපි මෙතනමයි අවුරුදු උත්සවය කරේ. ඉතින් අපිමයි මේ දේවල් ඔක්කොම arrange කරගන්නෙත්. ඉතින් ඔයාලට කියන්න ඕනේ මේ අවුරුදු උත්සවයේ අපිට බබාලට ලොකු අයට හැමෝටම ගේම්ස් අපි ප්ලෑන් කරලා තියෙන්නේ. ඒ වගේම හැම අවුරුද්දකම මේ අවුරුදු උත්සවයට කාගේ හරි අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි ඉන්නවා. ඉතින් මේ අවුරුද්දෙත් අපේ යාළුවෝ දෙන්නෙක්ගේ අම්මලයි තාත්තා කෙනෙකුත් ඉන්නවා. ඒ වගේම කියන්න ඕනේ සමහර යාළුවෝ මේ අවුරුද්දේ නැහැ කියලා කිව්වා වගේම අලුතෙන් එකතු වුණ යාළුවොත් මේ පාරේ ඉන්නවා. මේ ඕගොල්ලෝ දිනන්න ඕනේ. ඔයගොල්ලන්ගේ තාත්තා ඕවා කරලා දිනලා තියෙන්නේ. මේ තමයි අපේ පළවෙනිම ගේම් එක. ඒ තමයි දෙහිගෙඩිය හැන්දේ තියාගෙන යන තරඟය. ඉතින් අපේ මෙතන ඉන්න පොඩි අයගේ තරඟ තමයි අපි මුලින්ම තිබ්බේ කියන්න ඕනේ. දැන් අපි අවුරුදු ගාණක් තිස්සේ මේවා කරලා තියෙන නිසා මේ අපේ යාළුවන්ගේ බබාලා ඔක්කොම මේ ගේම්ස් දන්නවා දැන් ටිකක්.
දැන් මම ඔයාලට මේ පෙන්නන්නේ ලොකු අය හැන්දේ දෙහිගෙඩිය තියාගෙන ගිය ගේම් එක කරපු විදිහ. ඉතින් කියන්න ඕනේ අපේ ලොකු අය ගොඩක් හිටපු නිසා අපි මේක දෙපාරකට කරේ. ඉතින් ඒ දෙපාරෙන්ම සිලෙක්ට් කරගත්ත 6 දෙනෙක් තමයි අපි ෆයිනල් රවුන්ඩ් එකට තිබ්බේ. ඉතින් බලන්නකො අපි කොහොමද කරේ කියලා. සමරියක් කොමාලි කොමාලේ උලංගන දෙහිගෙඩිය යන්න හදනවා. 3 2 يلا حبيبي ඉතින් දැන් මම මේ ඔයාලට පෙන්නන්නේ දෙහිගෙඩිය හැන්දේ තියාගෙන යන ගේම් එකේ ෆයිනල් රවුන්ඩ් එක. ඉතින් බලන්නකො කවුද මේකෙන් දිනන්නේ කියලා. දැන් අපි අපේ ඊළඟ ගේම් එක පටන් ගත්තා. ඒ තමයි අලියට හැතිබේ මේ තරංගේ. ඉතින් මේක මං කලින් කිව්වා වගේ පොඩි අය ලොකු අය ඒ වගේම මෙතනට ඇවිල්ලා හිටපු අපේ යාළුවන්ගේ අම්මලා තාත්තලාත් මේ වගේ මේ ගේම්ස් වලට සහභාගී වුණා. තව දෙයක් ඔයාලට කියන්න ඕනේ දැන් ඩුබායි වල වින්ටර් එක ඉවර වෙලා සමර් එක පටන් ගන්න ළඟයි. ඉතින් අපි හිතපු තරම් එළිය රස්නේ උනේත් නැහැ. ඒ නිසා ඉතින් අපිට කරදරයක් නැතුව මේ ගේම්ස් ටිකත් හවස වෙනකම් කරගන්න පුළුවන් වුණා. next go nang gidenda මොකක් මූ හොර කරනවා ඔය අම්බෝ මේ දෙක මේ යටින් පේනවා. හරි එපා හරි ඕකේ නහය ආමුගේ නහය යටින් පේනවා අර බලන්න එපා ඒ නෑකෝ ඕ බලවතින් නායත් හන්නේ ඉන්න කනදී ගවලම කොහොමද බල ඔය කන්නලේ දාලත් පේන්නේ නැහැ. Okay, ready, steady. You can trust me. Go straight forward. You got this. No, down. Don't listen to them. Straight forward. Don't listen to them. Down. Yes. Aki, yes, you're correct. Down. I told you to go down. අල්ලයට කෙස් No, you didn't. අයියෝ මේ ඒ නාවලෝ මාරයිනේ. හලෝ හොඳ UNP කාරේ අය හිත රිදෙ එලේ මෙච්චර කාලේ අපි වත් දෙනවා කියලා හරි මම ඇස් එක වහගෙන ඉන්නේ මේ රදිස්කයි කෝකිලයි තමයි වදින්නේ. මේ ඔයාලා හොරට බන්දින්න. හරිද අය තව පොඩ්ඩක් මමට අලියගේ අර නැට්ටේ V එක වගේ තියෙන අන්න එතනම තියන්න පුළුවන්. උස්සන්න තව චුට්ටක් දැන් ඔතන ඉඳන් උස්සන්න. මේම කියන්න බෑ. හරි ලෙක්කිරි. තව ලොකු රවුන්ඩ් කරනවා අද කරලා රවුන්ඩ්. ලොකු බෝලයක් අදින්නද බා? වට තව අඩියක් කියලා අත කොට දිගෑරියම බෝඩ් එක වදිනවා. Mario, යන්න පතව. පිළ ට්‍රේන් කරලා කෙලින් මත තියාගන්න. දකුණු පැත්තට. හරි. හරි ඔය අලිය ජිරාෆ් එකක් නෙමෙයි නාමල් කම්පියුටර් කෙනෙක් ඉන්නවා. කම්පියුටර් කෙනෙක් ඉන්නවා. දෙමිත්‍රි මෙතන ඊයේ වැඩි මෙතන ඒ අලියගේ තෙවෙනි හැ. ඉතින් දැන් මම මේ ඔයාලට පෙන්නන්නේ අපේ පොඩි අයගේ බනිස් කෑමේ තරඟය. ඉතින් අපි මෙහෙදි ගොඩක් වෙලාවට එයාලා හැමෝම ආස නිසා ඩෝනට්ස් තමයි මේ ගේම් එකට ගන්නෙ. ඉතින් මේ අවුරුද්ද නම් කට්ටිය කිසිම කරදරයක් නැතුව මේ ගේම් එකට පාටිසිපේට් කරා. මම එහෙම කිව්වේ ගිය අවුරුද්දේ අපි ඩෝනට්ස් එක පාටවල් වලින් ෆ්ලේවර්ස් ගෙනාවට පස්සේ ඉතින් ගේම් එක පටන් ගන්න කලිනුත් හරි ප්‍රශ්න අපිට. මොකද එයාලා හැමෝම සමහර වෙලාවට එකම ඩෝනට් එක ඉල්ලන
තියෙනවා. ඉතින් ඒ නිසා අපේ යාළුවා චමරි අක්කී ඉතින් එයා මේ පාර හිතලම පාට දෙකකින් විතරක් ගෙනල්ලා තින්නේ. ඉතින් බලන්නකො කොහොමද අපේ කට්ටිය බනිස් කෑමේ තරංගය කරේ කියලා. පවුලෙන් දිනනවා වැඩි. I always win. Come on. මේ දිනනේ එක පවුලකට යනවා. නෑ මේක හරියට කරලා කොල්ල විතරයි. Okay, finish. Keep a timer, 1 minute. Stop it. So when I say 1, 2, 3, everybody You start win. You have to drinking the turn this water. side. You ඉතින් ඔයාලට පේනවනේ දැන් තියෙන්නේ මොන ගේම් එකද කියලා. ඉතින් බනිස් කෑමේ තරංගයට පස්සේ අපි කට්ටියට වතුරක් දෙන්න ඕන නිසා එළියෙත් ඉන්න නිසා වතුර කට්ටියට පොවා ගන්නත් ඕන නිසා අපි මේ ගේම් එක කරා. ඉතින් අපි බීම වෙනුවට පොඩි අයට වතුර තමයි දුන්නේ. ඉතින් මේ තමයි ලේඩිස්ලගේ බීමේ තරංගය. ඉතින් බලන්නකෝ කවුද මේකේ දිනන්නේ කියලා. ඔන්න දුවන්න තරගෙත්. කොහමද බොණ්ඩ බැරි කට්ටිය? පුලි එක දෙක. Yes. තුනයි. දැන් මම ඔයාලට පෙන්නන්නේ අපේ අවුරුදු උත්සවයේ තිබෙන විශේෂ ගේම් එකක්. ඒ කියන්නේ වෙනදා තියෙන බනිස් කෑමේ තරංගය වෙනුවට අපි මේ පාර උළුඳු වඩේ යූස් කරේ. ඉතින් ඔයාලට කියන්න ඕනේ මේ අවුරුදු උත්සවයේ අපි ගේම්ස් කරනකොටත් ගේම්ස් වලට අවශ්‍ය බඩුත් එක එක අය වෙන වෙනම බාර ගන්නවා. ඉතින් මේ බනිස් කෑමේ තරංගය බාර දුන්නේ ශකිලයටයි චමරි අක්කිටයි. ඉතින් ඒ දෙන්න බනිස් වෙනුවට මේ පාර උළුඳු වඩේ තමයි දැම්මේ. මොකද කට්ටිය බනිස් කන්න කිව්වම සමහර වෙලාවට කම්ප්ලේන්ට්ස් ඉර වෙනවා එහෙම කියලා. ඉතින් ඒ නිසා යාලා මේ පාර උළුඳු වඩේ ගෙනාවා. ඉතින් හැමෝම හරිම ආසාවෙන් මේ පාර ගේම් එකට පාටිසිපේට් කරා. ඉතින් බලන්නකෝ කොහොමද කියලා. ඉතින් උළුඳු වඩේ කෑමේ තරංගය අපි ලේඩිස්ලටත් වෙනම රවුන්ඩ් එකක් කරා. ඉතින් මම ඔයාලට මේ දැන් පෙන්නන්නේ ඒක බලන්නකෝ. ඔන්න මේ අලියාත අනාථාගාරේ කෑම වෙලාව. මේ ඉන්නේ අල්ලන්න බෑ. උඹෝ දැක්කම බය වෙනවා බා. අලවෙනි වඩේ ඉන්නේ පින්නවල මේ මොකක්ද එරියන කෑම් වෙලාව. මාත ලැජ්ජා මේ සුදු මොකද බටර් ගන්නද පැත්තක් කාලා තියෙන්නේ. නෑ අත වැඩ කරනවා. එතයි අපි කාපු ඒවේ කන්න එකත් කන්න දැන් මේ තියෙන්නේ අපේ කණාමිට්ටි බිඳීමේ තරංගය. ඉතින් පොඩි අයව තමයි අපි ගොඩක් වෙලාවට මුලින්ම ගන්නෙ. මොකද ටිකක් වෙලා ගියම යාලට නැත්තම් එපා වෙනවනේ මෙතනට වෙලා ඉන්නකොට අනිත් එක යාලව එක ළඟ තියාගන්නත් අමාරු නිසා අපි ගොඩක් වෙලාවට කරන්නේ පොඩි අයගේ ගේම්ස් ටික කරලා ඉවර කරනවා. තව දෙයක් කියන්න ඕනේ දැන් ඔයාලට පේනවා ඇති අපි සමහර වෙලාවට මේ රූල්ස් හරියටම ෆලෝ කරන්නේ නැහැ. මොකද අපි මේ අවුරුදු උත්සවයේ ෆන් එකට කට්ටිය එකතු වෙලා කරන එක නිසා අපි ඒ රූල්ස් ගේම් වල තියෙන හරියටම කරන්නේ නැහැ ඉතින්. ඉතින් මේ විදිහට චූටිම අයට අපිට යාළුවා මේ ගේම්ස් වලට පාටිසිපේට් කරගන්න ඕන නිසා යාළුවා කැමති විදිහකට මේක කරන්න දෙනවා. ඉතින් බලන්න කොහොමද කට්ටිය කරන්නේ කියලා. අම්මඩ නැවෙන්න ගැහුවේ යන්න. Back.
ආවය කවුරු හරි නොමගාරියා. කියන්න ඕනේ හරි. දෙන්න ඇති ගණ්ඩ එකයි මුට්ටි වරයි. දෙකයි තුනයි ගෙව්වා මුට්ටි වරයි. කෙලින්ම නම් ඉවරයි. කෙලින්ම ගෙවනම් හරි. කෙලින්. අන්න මුට්ටි ගියා මට. දුනානේ. අන්න මුට්ටි කඩුවනේ. ගහන්න තියලා තියෙන්නේ මේ. අයියෙන් ඕ අයියේ. එනිට මුට්ටි ඔලුවට වැටෙනවා. ආ ස්ට්‍රේට් දැන් ඔයාලා දන්නවනේ අපේ ඊළඟ ගේම් එක මොකක්ද කියලා. ඉතින් දැන් මේ කට්ටිය ලෑස්ති වෙලා ඉන්නේ. අර කට්ටිය දුවගෙන එනකන් යෝගට් කන්න. ඉතින් බලමු කවුද මේකෙත් දිනන්නේ. මං ගන්න. පිනේ ගන්නද නේ? ඕ ඔයගොල්ලෝ කවන්නේ. සාරවන්න බය වුණා. ඕ ඔයා බලන්න. සාරුට දාන්න. ඕකේ මං කියන්නේ. I'm recording. 1 2 3 4. Oh, starting එක යනවා. 3 go. Go. බලන්න. තමන්ගේ පාර්ට්නර් එක්කගෙන යල්ලා හබිබි. ඉතින් මේ තමයි පොඩි අයගේ අන්තිමට අපි කරපු ගේම් එක. මං අන්තිමට කියලා කිව්වේ දැන් අපි ගොඩක් ගේම්ස් ලොකු අයටයි පොඩි අයට කරපු නිසා ටිකක් හවස් වෙලා. ඉතින් අපි ගේ ඇතුළේ ගේම්ස් ටිකක් කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා අපි හිතුවා පොඩි අයගේ මේක ඉවරලා තව ලොකු අයගේ ගේම්ස් දෙකක් තියෙනවා. ඉතින් මේ දෙකත් ඉවර වෙලා ගේ ඇතුළට ගිහලා ගෙදර ඇතුලේ ගේම්ස් උත් කරනවා කියලා. Try to find. There is a top. Close your eyes and blow. Close your eyes and blow. Here. Take it. No. It's a big trophy. Mama, you know he's there. Again. No trophy there. Show me your face too. මේ තමයි අපේ බම්බර දිවීමේ තරඟ. ඉතින් මම වලට කලින් කිව්වා වගේ අපි මේවයේ රූල්ස් අපිට ඕන විදිහට වෙනස් කරලා අපේම version එකකටයි කරන්නේ. ඉතින් වලට පේනවා ඇති මෙතන දෙහි ගෙඩියක් තියෙනවා බෝතලයක් උඩ. මෙහෙම කැරකිලා ඇවිල්ලා අනිවාර්යෙන් ඒ දෙහි ගෙඩියට ගහන්න ඕනේ. ඉතින් මේ පාර තව විශේෂ දෙයක් කරා. මේ පාර කම්පිටිෂන් එක අපි තිබ්බේ කපල්ස් අතර. ඉතින් පළවෙනියටම රදිෂ්කටයි මටයි තමයි මේකට යන්න ඕනේ. ඉතින් බලන්නකෝ අපි කොහොමද මේකට පාටිසිපේට් කරේ කියලා. අල්ලගන්න බොරු ශකිලා මේ තමයි අපේ අවුරුදු උත්සවයේ ලොකු අයට තිබුණ අන්තිම ගේම් එක. ඒ තමයි බිත්තර ඇල්ලීම. ඉතින් මේක අපි මේට කලින් අවුරුදු වල කරලා තිබ්බේ නෑ. ඉතින් දැන් අපි මේක කරලා ඊට පස්සේ ගේ ඇතුළට ගිහලා ගෙදර තියෙන ගේම්ස් කරන්න ඕනේ. ඉතින් බලන්නකෝ කොහොමද අපි කට්ටිය එකතු වෙලා මේ ගේම් එක කරේ කියලා.
ඉතින් අපේ මෝර්නිං සෙෂන් එක ඉවරයි. දැන් අපි හැමෝම ගෙදරට ආවා. අපේ යාළුවෙක්ගේ ගෙවල් පැත්තේ කිව්වනේ මම මේ අපේ අවුරුදු උත්සවයේ තියෙන. ඉතින් එයාලගේ ගෙදර තමයි අපේ ආෆ්ටර් පාටි එක තියෙන්නේ. දැන් අපි රැට කන කෑම ඔක්කොම අපි කලින් හදාගෙන ආවේ හැමෝම බෙදාගෙන. ඉතින් ඒවත් දැන් රත් කරලා. ඉතින් ඒ තුලෙත් අපි ගේම්ස් කරන්න හිතාගෙන ඉන්නවා. ගොඩක් වෙලාවට මියුසිකල් චෙයාර්ස් ඒ වගේම තව අවුරුදු ක්‍රීඩා නෙමෙයි. ඒ වුණාට අපි ක්‍රිස්මස් එකටත් කරපු සමහර ගේම්ස් කට්ටියක අපි මේකටත් කරමු කියලා. ෆොටෝ එකක් ගනින් ෆොටෝ එකක් ගනින් ඉතින් අදට මගේ මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඉතින් මම හිතනවා ඔයාලා මගේ ඩුබායි වල මේ අපි කරපු අපේ යාළුවෝ ටික එකතු වෙලා කරපු අවුරුදු උත්සවයේ vlog එක enjoy කරන්න නැති කියලා. ඉතින් මම වලට වෙනදක් කියනවත් වගේම කියනවා thank you so much ඔයාලා හැමෝම මගේ videos බලනකොට. ඉතින් ආයෙ දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු.